සඳ සාවි ගෙදරින් ලොකුවට දොට්ට බහැලා ආවට මම මෙතන මහා ලොකු රස්සාවක් කරන්නේ නෑ මයි පුතේ. පොඩ්ඩක් ඉවසලා වැඩ කරන්න ඉගෙන ගන්න. මං කියලා සල්ලි අච්චු ගන්නෑ. පියසීලියක් ඒ. දැදිස්. මං ගැන වැඩිදියට හිතන්න එපා. ඇයි මිසි? අනුන්ගේ කතා අහන් ඉන්න හොඳ නෑ තමයි. ඒත් මටත් මේ වගේ නංගිලා ඉන්නවා. මං එයාලගේ ප්‍රශ්නත් හොඳට දන්නවා. මට ඔයාලගේ ප්‍රශ්නෙත් ඇහුණා. මේක තියාගන්න. මේකෙන් ඔයාගේ පොත් ටික ගන්න. හවස පන්ති යන හින්දා ඉතුරු සැලි වලට මොන හරි කාලයක් යන්න. Sena, mami dah, mak. Viswasa paraman nyati, viswasa paraman dalang kiwat. එහෙනම් මහත්තයා මම යන්නද? යන්න? යමන් ඇතුළට. මෙව්වට තමයි අතේ කෝට් කියන්නේ. විශ්වාස කරලා ගේ බාර දීලා ගියාම මෙව්ව තමයි කරන්නේ. යමන් කිය ඇතුළට. යමන් ඇතුළට. බරි. වරෙන් මෙහාට. ඔබ දන්නවද පොල් ගෙඩියක් කීයද කියලා? පොල්ද? ඔව්. පොල් ගෙඩියක් ඉතින් රුපියල් 40ක් විතර වුණ මහත්තයයි. දැන් පොල් හිගයිනේ. එකක් දන්නවා. අද ආදෙන්කෝ මල්ලිකා. අද උණ්ඩගේ ට්‍රාන්ස්පෝර්ට් එක ඔක්කොම ඉවරයි. තියාපොක බෙමි. තියාපන් මගේ account එක නැති. මේකද? ඕක තමයි. ඔබ දැනගනින් ටිකිරිසේන. මට තියෙන්නේ රබර් ඇස් දෙකක්. මේ ඇස් දෙකට හොරෙන් මේ ගේට්ටුවෙන් එහාට නූල් පොටක්වත් ගෙනියන්න බොරු. ලියපන් කට. මේකද? ඕකේ තමයි ලියපන්. ලියන්නම් ඉතින්. ලියපන්. අනේ මන් දන්නේ මහත්තයා කරන වැඩවල කිසි තේරුමක් නැහැ නේ අප්පා. අනේ බන් ටිකිරිසේනේ. ඕනම හොරෙක් හොරකම් කරලා අහු වුණාම තමන් කරන්නේ කියන්නේ මොනවද කියලා තමන්ම දන්නේ. පොල් ගෝණි පිටින් දැන් හොරකම් කරන්නේ. ලියපන්. ලියපන් කට. ලියන්නම්. අලපන් එන. අලපන්. හලන්නම්. හැබැයි මහත්තයා මේක පුරවලා දෙන්න ඕනේ. මම දැන් කියන වැඩ කරානේ. මගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. මගේ චතු කට්ට පනින්නයිද යන්නේ. තේරුණාද? අම්මද බොල. හොරකම් කරලත් මොකේ තියෙන රැස්පෝට් එක. ඔබ දැනගනින්. පොල් ගෝණේ ආයි බයි දෙන්නම අද ග්‍රාම සේවක ළඟින් තමයි නතර කරන්නේ. හරි. මං ගණන් කරලා පුරවන්නම්. උඹ හලපන්. හලපන්. හරිනේ. මොනවද කොහොමද කැම්බිලි කොම්බෝ වගේ. ඒක තමයි කිව්වේ. දැවිලි කොහොම තමයි. දැන් පුරවලා දෙන්න. සඳ සාවි